ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටේ ශ්‍රී ලංකා කණ්ඩෑම මුහුණ දෙන අවසන් තරඟය අද දිනේදී ඇෆ්ගනිස්තාන කණ්ඩෑම සමගින් පැවැත්වෙනවා. ඉතින් මූලික වටේ B කාණ්ඩයේ යටතේ ශ්‍රී ලංකා කණ්ඩෑම Taman තරඟ කළ තරඟ දෙකම ජයග්‍රහණය කරමින් එම කාණ්ඩයේ පෙරමුණ ගන්නට මේ වනිට සමත්ව තිබෙනවා. ඒ අනුව අද තරඟය ලකුණු 70කින් හෝ පන්දු වාර 11ක් තුලදී ඇෆ්ගනිස්තාන කණ්ඩෑම හඹා ගොස් ජය ගැනීමක් සිදු නොකරන්නට ශ්‍රී ලංකා කණ්ඩෑම නියත වශයෙන්ම අවසන් 4 දෙනාගේ වටේට සුදුසුකම් ලැබීමට නියමිතයි. ඉතින් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩෑම තුළ ප්‍රධාන වෙනස්කමක් සිදුවීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා. ඒ අනුව දගපන්දු යන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ වෙනුවට තුන්නිරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද තරගයට ක්‍රීඩා කරවීමේ වැඩිඩක් පවතින බවයි වාර්තා වන්නේ. ඒ බව ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක ඊයේ දිනේදී පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබුණා. එහිදී අදහස් දැක්වූ දසුන් ශානක දැක්වූයේ මෙවන් අදහසක්. දුනිත්ට අනිවාර්යෙන්ම මේ තරගාවලිය තුළ අවස්ථාවක් ලැබෙයි. ඒ හෙට තරගයේ වෙන්නත් පුළුවන්. මොකද අපි දැක්කා වමත් දඟපන්දු යන්නන්ට ඇෆ්ගන්ලා ස්ට්‍රගල් කළා. කැප්ටන් කෝච් සිලෙක්ටර්ස්ලා හැමෝගේ මොළුවේ තියෙනවා දුනිත්ව ගස්සන්න ඕන කියලා. විශේෂයෙන්ම ඇෆ්ගනිස්තාන කණ්ඩෑමේ හොඳ දඟපන්දු යන්නන් කිහිප දෙනෙකුම ඉන්නවා. ඇත්තටම මෙම තරගය දඟපන්දු යන්නන්ගේම සටනක් වේවි. ශ්‍රී ලංකාවට රෂීඩ් නූර් සහ ගසන්ෆර්ගේ අභියෝගයට මුහුණ දීමට සිදුවනවා. ඒ නිසා ඔවුන් සැහැල්ලුවට ගන්න අවස්ථාවක් නැහැ. ඒ වගේම ඔවුන්ට හොඳ පිතිකරුවන් ඉන්නවා. එක්සත් අරාබි එමිරාජ්‍යයේදීත් අපි ඔවුන්ට ගොඩක් මුහුණ දීලා තියෙනවා. අපි අද තරගය සඳහා හොඳින් සූදානම්. යනුවෙන් දසුන් ශානක අද තරගය ගැන එලෙස අදහස් දක්වා තිබුණා. ඉතින් අද පැවැත්වෙන ඇෆ්ගනිස්තානය හා සමග තරගය ශ්‍රී ලංකා කණ්ඩෑමට ජයග්‍රහණය කරන්නට හැකි වෙන්න කියා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අපි ප්‍රාර්ථනා කර සිටිනවා.